අද මේ චැනලය තුළින් ඔබ වෙත ගෙන එන මාතෘකාව වන්නේ මිනිසාට ඇතිවන සියලුම රෝගවලට අපිට ඇතිවන රෝගවලට ප්‍රධානම හේතුව මොකක්ද කියලා හොයාගන්න එක. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ සියලුම රෝග හැම රෝගයක්ම ඇතිවෙන්නට ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒක ගැන අපි මේ තුලින් බලමු. අපිට ශරීරයේ ලෙඩ රෝග ඇති වෙනවා. එතකොට ඒකට හේතුව මොනවද කියලා බලන්න කලින් අපි හැමතිස්සෙම මොකක් හරි ලෙඩක් ඇති වුණොත් ඉක්මනට වෛද්‍යවරයෙක් හම්බ වෙනවා, බෙහෙත ගන්නවා, ඊට පස්සේ බෙහෙත බොනවා, සනීප වෙනවා. ආපහු ටික දවසකින් ඒ ලෙඩේම ඇති වෙනවා. මේක ගොඩාක් අය මේක අත්විඳලා තියෙන දෙයක්. අද අපි බලමු මේ වගේ දේවල් ඇති වෙන්නට තියෙන ප්‍රධානම හේතුව මොකක්ද කියලා. ශරීරයයි මනසයි යන දෙකම එකම දෙයක්ද? නැත්නම් වෙන වෙනම තියෙන කාරණාවන්ද? මේක ඉතාමත් වටිනා ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නේ අපේ ශරීරය එකක්, මනස කියන්නේ තව දෙයක් කියලා. ඒ කියන්නේ ශරීරයයි මනසයි දෙකක් කියලා. නැහැ. මේ දෙකම එකම දෙයක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියන්නේ body and mind කියලානේ. ඒ කියන්නේ දෙකක් ගැන. හැබැයි මේක body mind කියන concept එකේ තමයි එන්නේ. Not body and mind, body mind. මනස කියන්නේ මොකක්ද කියලා බැලුවම අපේ මේ ශරීරය අපිට ස්ථූල දේහයක්. අපි හැමෝටම මේ ශරීරය පේනවා. හැබැයි මනස පේන්නේ නැහැ. මනස අපිට පේන්නේ නැති නිසා ඒක විද්‍යාත්මක පරීක්ෂණාගාරයට ගිහිල්ලා විද්‍යාත්මක පරීක්ෂණ කරන්නත් බෑ. ඒක ස්පර්ශ කරන්න බැරි දෙයක් මනස කියන්නේ. ඒ නිසා අපි කියන්නේ අපේ මේ පේන දේහය තියෙනවනේ, ස්ථූල දේහය. ඒ ස්ථූල දේහේ සූක්ෂම දේහය තමයි මනස කියලා. මේ සූක්ෂම තත්ත්වේ තියෙන කාරණාවක් ස්ථූල තත්වයට එන විට එය අපගේ මේ ශරීරය කියලා අපි කියනවා. ඒ කියන්නේ අපිට මේ පේන දේහය ස්ථූල දේහයක්. අපිට ඒක අල්ලන්න පුළුවන්, ටච් කරන්න පුළුවන්. ඒ ස්ථූල දේහයේම සූක්ෂම දේහය තමයි අපේ මනස. ඉතාමත් පැහැදිලි කරගන්න. මෙම විශ්වය දිහා අපි හොඳින් අවධානය යොමු කරලා බැලුවම සියලුම දේ තියෙන්නේ සූක්ෂම ස්ථානයේ සිට ස්ථූලත්වයට. ඒ විශ්වය දිහා බැලුවම පොඩි උදාහරණයක් බලමුකෝ. බීජයක් ගමු. අපි මේ බීජයක්, ඕනම බීජයක්, අඹ ඇටයක්, අලිගැට පෙර ඇටයක්, මේ වගේ බීජයකින් හටගන්න වෘක්ෂයක් ගැන අපි දැන් කතා කරන්නේ. බීජයකින් හටගන්න ගසක් ගැන අපි කතා කරන්නේ. පොඩි උදාහරණයක් ඔයගොල්ලන්ට මම මේ කියන්නේ. මේක තේරුම් ගැනීම සඳහා. එතකොට ඒ බීජය ගත්තම ඒ බීජය ඇතුලේ තියෙනවා ඒ මහා පරිමාණ ගස. ඒ බීජය ඇතුලේ ගැප් වෙලා හැංගිලා තියෙනවා එළියට එන්න තියෙන විශාල ගස. ඒ කියන්නේ ඒ බීජය ඇතුලේ විශාල ගසක් හැංගිලා ඉන්නවා. දැන් ඒ බීජය පස ඇතුලේ දාලා අපි රෝපණය කරන්න තියෙනවා. එතකොට පස කියන විශාල ශක්තිය ඒ බීජයට ලැබුණට පස්සේ එක මහා විශාල ගසක් හැටියට අපිට දකින්නට ලැබෙනවා. ඒ විදියට තමයි දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ. බීජයක් දානවා පස ඇතුලේ. ඊට පස්සේ මාසයක් දෙකක් තුනක් යනකොට ඒකෙන් අපි ලොකු ශාකයක්, ලොකු පැලයක්, ඊට පස්සේ එක ශාකයක් බවට පත් වෙන එක අපි හැමෝම දැකලා තියෙන දෙයක්. එතකොට ඒ බීජය ඇතුලේ අපේ ඇසට නොපෙනෙන ඒ ගස සූක්ෂම දෙවියන් වහන්සේ මවා තියෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය කියන්නේ ශරීරය ඒකේ සූක්ෂම තත්වය තමයි මෙන්න මේ මනස කියලා හඳුන්වනවා. අපේ මේ ශරීරයේ සූක්ෂම කොටස වන්නේ අපේ මනසයි. ඒ මනස කියන එක ඇතුලේ අපේ මේ එක්සැක්ට් බොඩි එක තියෙනවා. හැබැයි ස්වභාවය විතරයි වෙනස් වෙන්නේ. ඒ නිසා අපේ ඇස් වලට පේන්නේ
අපි අපේ ඇස් වලට පේන්නේ නැහැ මනස කියන දේ. දැන් අපි කතා කරපු අර ගස බලන්න. මේ තරම් ලොකුවට පෙනුනට ඒක තිබුණේ සූක්ෂම අර බීජය ඇතුලේ. දැන් මම මේ බීජයට කිසියම් විදිහේ වෙනසක් කරනවා. වෙනසක් කරලා ආපහු ඒක රෝපණය කරනවා. එතකොට අනිවාර්යෙන්ම ඒ බීජය රෝපණය වෙලා පැලයක් වෙලා ගසක් වෙනකොට අන්න ඒ වෙනස අපිට ඒ ගසෙන් දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට තමයි අපේ මනසේ යම් කිසි වෙනස්කමක් ඇති වෙනකොට අපේ මේ ස්ථූල දේහය වෙනසකට භාජනය වෙනවා. ඒ කියන්නේ මනස තමයි අපේ මේ ස්ථූල දේහය නැත්නම් අපේ මේ ශරීරය පාලනය කරන්නේ. Mind is controlling our body. සූක්ෂම තත්වයේ ඉඳන් තමයි ස්ථූල දේහයට එන්නේ. නැතුව ස්ථූල දේහයේ ඉඳන් සූක්ෂම තත්වයට යන්නේ නැහැ. දැන් යමු අපේ ප්‍රශ්නෙට. මගේ ශරීරයේ මොකක් හරි රෝගයක් ඇති වෙනවා නම් ඉස්සෙල්ලාම මගේ සූක්ෂම මනසේ අනිවාර්යෙන්ම ඒක තිබිලා තියෙනවා. මේක තමයි මෙහි තිබෙන සත්‍යම කතාව. දැන් කාට හරි දියවැඩියාවක්, රුධිර පීඩනයක් වැනි ඕනම රෝගයක් එන්නට කලින් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ මේ සූක්ෂම දේහය කියලා මනසේ ඒකට හේතුව මුල් බැසගෙන තියෙනවා. හැබැයි අපිට ඒ පිළිබඳ අවයාරකක් නැති නිසා තමයි ඒ අපට හානි කරන රෝගයක් තරම බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ අද මොඩර්න් සයන්ස් එකේ මොකක්ද කියන්නේ? මිනිසාගේ රෝගයක් ඇතිවීමට හේතුව ඔහුගේ මනස කියලා ප්‍රූෆ් කරලා තියෙනවා. එතකොට අපේ ඒ මනස සුවපත් කිරීමෙන් අපට වැළඳුණු රෝගය අපිට ඉක්මනින් සුව අතට පත්වන බව පේනවා. ඒක සත්‍යයක්. ඒ රෝගවලට එකිනෙකට වෙනස් චිත්තාවේගයන් තමයි හේතු වෙන්නේ. The man is psychosoma. ඒ නිසා මනස ව්‍යාකූල වුණොත්, මනසට හානි වුණොත් අපගේ ශරීරයට වැළෙන රෝගයට මුල පිරුමක් කියලා සියලු දෙනාම අනිවාර්යෙන් දැනගත යුතුයි. අපිට මොකක් හරි රෝගයක් වැළඳුණා අපි ඉක්මනටම වෛද්‍යවරයෙක් ගිහලා හමු වෙලා එයා ටෙස්ට් මොකක් හරි කරන්න කියනවා, ඒව අරගෙන ඊට පස්සේ රෝගය හොයාගෙන බෙහෙත් ගන්නවා. හැබැයි අපිට මනසට හානි වුණොත්, මොකක් හරි හානියක් වුණොත්, මනස දුකටපත් වුණොත්, ප්‍රශ්නයක් ආවොත් මනසට අපි ඉක්මනින් ඒක සුවපත් කරන්න යනවද? සුවපත් කරන්න අපි යන්නෙත් නෑ. ඒක සුවපත් වෙන්න අපි දෙන්නෙත් නෑ. ඒ නිසා මේ ශරීරය මනසයි කියන්නේ එකයි. ඒ නිසා ඔයාලා දැන් දැනගන්න ඕනේ අපේ ශරීරයේ ලොකු ප්‍රශ්නයක්, අසනීප තත්වයක් දිගින් දිගටම සුව නොවි තිබෙනවා නම් ඒකේ රූට් කෝස් එක ඉක්මනට හොයලා බලන්න ඕනේ. චෙක් කරන්න. ඔයාගේ මයින්ඩ් එකේ නැත්තම් අපේ මයින්ඩ් එකේ තියෙන මොකද්ද මුල් ගත වෙලා තියෙන රූට් කෝස් එක. ඒක හොයා ගන්නකම් කිසිම බෙහෙතකට රෝගය සනීප වෙන්නේ නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. This is the secret. මේක තමයි secret එක. මනසට ඇති කරන හානිය, මනසට අපේ පිට අපේ වටේ ඉන්න අයගෙන් හානි වෙනවා. ඒත් මනසයි ශරීරයයි දෙකම එකම ස්වභාවයේ තියෙන නිසා අපට ලෙඩ රෝග ඇති වෙනවා. මනස පරිස්සමෙන් බලා ගන්න ඔයාගේ ලෙඩ රෝග ඉබේම සනීප වෙයි. ඒ නිසා අපි මනස ගැන තවදුරටත් කතා කරමු. මනස පරිස්සමෙන් රැකගන්න. ස්තුතියි.